අද වීඩියෝ එක වැදගත් වෙන එකක් නෙමෙයි වෙන්න පුළුවන්. එහෙම ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ එක ස්කිප් කරන්න. මට ඕනේ ගණන් අඩුවට කන්ටෙන්ට් කරන්න පුළුවන් හොඳ වයර්ලස් මයික් එකක්. මම කරේ YouTube එකේ සර්ච් කරලා පොඩ්ඩක් බලපු එක. අන්න එතකොට තමයි මට මෙන්න මේ මයික් එක හම්බ වුණේ. ඊට පස්සේ මම කරේ දරස් එකෙන් මෙන්න මේ ඕඩර් එක දාපු එක. මට මේ ඕඩර් එක එන්න දවස් දෙකක් විතර ගියා. බොහොම ඉක්මනටම මට මේ ඕඩර් එක ආවා. ඉක්මනට ආපු නිසා ගොඩක් සතුටු හිතුණා. සතුට කන පිට පෙරලෙන්න ගියේ බොහොම ටික වෙලාවයි. මම මයික් එක අන්බොක්ස් කරලා මගේ ෆෝන් එකට මම කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ මම කරේ වොයිස් කට් එකක් ගත්ත එක සවුන්ඩ් ටෙස්ට් එක මට බලන්න ඕන නිසා කියන්නත් දුකයි. ඇත්තටම මම හිතුවා වගේ සවුන්ඩ් ක්වොලිටි එක මට මේ මයික් එකෙන් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. බොහොම සරලව කියනවා නම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට මෙන්න මේ මයික් එක ඇත්තටම වටින්නේ නැහැ. මොකද වොයිස් කට් නම් ඇත්තටම හොඳටම අවුල් වෙලා තියෙනවා මේ මයික් එක නිසා. මට මේක ගන්න රුපියල් 3000ක් ගියා ඩෙලිවරි එකටත් එක්ක. ඇත්තටම අපරාධෙ මගේ සල්ලි කියලා හිතුණා. මොකද මේකෙන් දැන් මට කිසිම වැඩක් ගන්න බැරි නිසා. එදින මට හිතුණා ආයෙත් දරස්සකින් කිසි මෝඩ් එකක් දාන්නේ නැහැ කියලා. ඒ වුණාට මට ඕන වුණා මේකට මයික් එක මේ බ්‍රෑන්ඩ් එකේම ෂොප් එකකින් මිලදී අරගත්තොත් මොන වගේ තියෙයිද කියලා බලන්න. මම ෂොප් එකකින් ආයෙත් මේ මයික් එක මිලදී ගත්තා. ඉතින් මේ තියෙන මේ මයික් එක ඉතින් පිටින් බලුවොත් මේ බොක්ස් එක දිහා අපි දරස්සකින් ගෙනාපු මයික් එක වගේමයි. ඉතින් කිසිම වෙනසක් නැහැ බොක්ස් වල නම්. මම මේකත් අන්බොක්ස් කරගෙන මගේ ෆෝන් එකට කනෙක්ට් කරගෙන මම වොයිස් කට් එකක් ගත්තා. ඇත්තටම කියන්න සතුටුයි. ඒ වොයිස් කට් එක නම් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තියෙනවා මට බලා ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම දරස්සකින් ගත්ත මයික් එකට වැඩිය ගොඩක් හොඳට මට බලා ගන්න පුළුවන් වුණා මේ මයික් එකේ සවුන්ඩ් ක්වොලිටි එක. හැබැයි ගොඩක් හොඳ මයික් එකක් නම් නෙමෙයි මේක. ඒක නිසා කන්ටෙන්ට් ක්‍රියේට් කරන අලුතින් පටන් ගන්න කෙනෙක්ට විතරයි මම මේ මයික් එක රෙකමන්ඩ් කරන්නේ. පොඩි ගානකින් වැඩක් කරන්න පුළුවන් මයික් එකක් හොයන කෙනෙක්ට මේ මයික් එක ගන්න පුළුවන්. ටිකක් ලොකු ගානක් වේදන් කරන්න පුළුවන් නම් ඔයාට ඊට වඩා හොඳ මයික් එකක් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඉක්මනට සවුන්ඩ් ටෙස්ට් එකක් මට බලා ගන්න ඕන නිසා අන්බොක්ස් කරාට අන්බොක්සින් එකේ අපිට මොනවද හම්බ වෙන්නේ කියලා මම ඔයාලට තාම කිව්වේ නෑනේ. ඉතින් අපිට ලොකු දෙයක් මේ අන්බොක්සින් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන මයික්‍රොෆෝන්ස් දෙක ඒ වගේම මයික්‍රොෆෝන් දෙක අපේ ඩිවයිස් එකට එහෙමත් නැත්නම් අපේ ෆෝන් එකට කනෙක්ට් කරගන්න මෙන්න මේ වගේ ඩිවයිස් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් යූසර් මැනුවල් එක. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට මේ බොක්ස් එකේ ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. බොහොම සරල අන්බොක්සින් එකක්. අපිට අවශ්‍ය කරන දේවල් අපිට හම්බ වෙලා තියෙනවා. ඔයා ෆෝන් එකට මෙන්න මේ ඩිවයිස් එක ප්ලග් කරලා මයික් එක මෙන්න මේ බටන් එක ටික වෙලා ප්‍රෙස් කරගෙන හිටියාම බොහොම ලේසියෙන් ෆෝන් එකට අපේ මයික් එක කනෙක්ට් කරගන්න පුළුවන්. මයික් එක ෆෝන් එකත් එක්ක කනෙක්ට් වුණාම මේ කොළපට ලයිට් එක ඉන්ඩිකේට් වෙනවා බලා ගන්නත් පුළුවන් අපිට. මයික් එකේ බැටරි ලෝ වුණාම අපිට charge කරගන්න මෙන්න මේ වගේ type C port එකක් අපිට බලා ගන්න පුළුවන් මේ මයික්‍රොෆෝන් දෙකේම. ඉතින් මේ එක මයික්‍රොෆෝන් එක charge කරගන්න විනාඩි 20ක් එහෙම නැත්නම් විනාඩි 30ක කාලයක් වගේ ගත වෙනවා. මේ වයර්ලස් මයික් දෙක charge කරගන්න අපිට කිසිදු කේබල් එකක් හම්බුනේ නැහැ. ඒ වුණාට ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ charge කරන type C කේබල් එක use කරලා මේ මයික්‍රොෆෝන් දෙක charge කරගන්න. ඉතින් අඩු ගාණක් වේදන් කරලා ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට මුල් ආරම්භයේදී මයික් එකක් ගන්න ඉන්නවනම් මේ මයික් එක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මයික් එකක්. මොකද ගානටත් එක්ක සාමාන්‍ය හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන මයික් එකක් මේ මයික් එක. අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණාද නම් දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මට වුණා මට වෙච්ච දේ ඔයාලට පොඩ්ඩක් වීඩියෝ එකකින් කියන්න ඕනි කියලා. තව දෙයක් තියෙනවා. ඔයා ඔන්ලයින් බඩු ඕඩර් කරනවා නම් පොඩි රිස්ක් එකක් තියෙනවා. හරියට නිකන් මට වුණා වගේ. ඉතින් ඔන්ලයින් බඩු ඕඩර් කරනවා නම් දෙපාරක් හිතන්න අමතක කරන්න එපා. මොකද නැත්තම් ඔයාට වෙන්නේ පාඩු විඳින්න. එහෙනම් අදට මම ගිහින් මම දුලාජ්